Wonders of the Living World. Explanation video part 2. Reproduction. ඊළඟ අපේ ලක්ෂණය තමයි reproduction. එහෙම නැත්නම් ප්‍රජනනය. It is obvious that every organism dies one day or the other. So, for the continuation of the living world, it is essential to have new generations. It is obvious. අපි අනිවාර්යයෙන්ම දාන දෙයක් තමයි every organisms. සෑම ජීවියෙක්ම යම් දවසක මිය යනවා. ඒ නිසා for the continuation මේ living world එකේ මේ ජීවි පරිසරයේ ජීවි ලෝකයේ රඳා පැවැත්ම වෙනුවෙන් it is essential to අත්‍යවශ්‍යයි අපිට new generation එකක් අලුත් පරම්පරාවක් ඉන්න එක. එතකොට a matured living being producing new members of the same species is known as reproduction. A matured living being පරිණත ජීවියෙක් මොනවාද? producing new members of same species. ඒ විශේෂයෙන්ම ඒ සමාන විශේෂයෙන්ම ස්පීසිස් එකකින්ම යාගේ ස්පීසිස් එකකින්ම new members ලා produce කරන එකට අලුත් සමාජිකයන් හදන එකට අපි කියනවා reproduction කියලා. එතකොට types of reproduction seen in some plants and animals. මේ තියෙන්නේ reproduction වෙන විදි කීපයක්. ශාකවල සහ සත්තුන්ගේ. මෙතන දැන් තියෙනවා මේ බෝංචි ලොකු වැලක්. ඒ කියන්නේ දැන් අපි කිව්වා matured living being කෙනෙක්ගෙන් තමයි එන්නේ කියලා. කියන්නේ පැලයකින් නෙවෙයි. මේ හොඳට හැදිච්ච බෝංචි වැලක්. ඒ බෝංචි වැලෙන් අපිට බෝංචි කරල් හැදිලා තියෙනවා. කියන්නේ ඵලයක් හැදිලා. ඒ ඵලය ඇතුලේ තමයි මේ seeds තියෙන්නේ. බීජ තියෙනවා. ඒ බීජ හරහා මෙන්න මේ පුංචි පැල නිපද වෙලා තියෙනවා. එහෙනම් මෙන්න new generation එකක් හැදිලා තියෙනවා. මේ ලොකු බොංචි වැලෙන් new generation එකක් ඇවිල්ලා. matured living being producing new generation. ඉතින් මෙතන ඉන්නවා කිකිලියෙක් සහ කුකුලෙක්. ඒකට මෙයාලා matured hen කෙනෙක් ඉන්නේ. එතකොට එයා බිත්තර දානවා. eggs lay කරනවා බිත්තර දානවා. ඒ බිත්තර වලින් මේ පුංචි කුකුල් පැටියෙක් එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඉන්නේ new generation එක. මේ ඉන්නේ matured living being කෙනෙක්. එයා produce කරලා තියෙනවා new generation එක. Reproduction of organisms occurs in different methods. එතකොට මේ ජීවීන්ගේ reproduction එක ප්‍රජනනය different methods වලින් විවිධ ක්‍රම හරහා සිද්ධ වෙනවා. Reproduction is essential for the existence of living organisms. එතකොට මේ reproduction කියන එක ප්‍රජනනය කියන එක අනිවාර්යයෙන්ම living organisms ලගේ ජීවීන්ගේ රඳා පැවැත්මට අවශ්‍ය වෙනවා. ඒතකොට it's common for all organisms. මේක පොදු ලක්ෂණයක් හැම ජීවියෙකුටම. Reproduction does not occur in non-living things. දැන් මේක අජීවීන්ගේ සිද්ධ වෙන්නේ නැහැ. අජීවි දේවල් වල. කියන අපි ගමු දැන් මේසයක් වගේ මේසයකට පොඩි තව මේසයක් හැදෙන්නේ නැහැ. අපි විසින් ආයෙ හදන්න ඕන එකක්. එතකොට අජීවීන්ගේ මේ ලක්ෂණය තියෙන්නේ නැහැ. ඊපස්සේ differences between plants and animals. මේ තියෙන්නේ වෙනස්කම්. ශාක සහ සතුන් අතර තියෙන වෙනස්කම්. differences. එතකොට අපි බලමු diversity of plants. ශාකවල විවිධත්වය. There is a vast diversity among plants and animals in the environment. දැන් අපේ පරිසරයේ තියෙන මේ ශාක සහ සතුන් අතරේ විශාල විවිධත්වයක් තියෙනවා. එතකොට based on the nature of plants. මුලින්ම අපි බැලුවොත් ශාකයක ස්වභාවය මත බැලුවොත් they can be categorized as plants. පැලෑටි විදිහට තියෙනවා. trees ශාක විදිහට තියෙනවා. shrubs අඳුරු විදිහට තියෙනවා. creepers වැල් විදිහට තියෙනවා. herbs කියලා තියෙන shrubs වලටත් වැඩිය පුංචිම මේ පැලෑටි වලට කියන නම. එතකොට මේවට අපිට උදාහරණයක් අපි දන්නවා trees ලොකු trees අපි දෙක තියෙන mango trees coconut trees වගේ. ඒතර shrubs jasmine lemon වගේ ඒවා අඳුරු වගේ හැදෙනවා. creepers අපි දෙක තියෙන pumpkin වගේ ඒවා වැල් විදිහට යන්නේ.
Also, there is diversity among plants in relation to morphological features. රූපීය ලක්ෂණ අනුවත් අපිට මේ ශාක අතර විවිධත්වයක් තියෙනවා. එහෙම මොනවද? roots මුල් හැම ශාකයේම එක වගේ නැහැ. stem කඳ වෙනස්. එතකොට පාත්‍ර ගත්තම ඒව වෙනස්. මල් වෙනස්. shape, size and color of fruits and seeds. එතකොට අපේ පළවල සහ බීජවල හැඩය, ප්‍රමාණය සහ වර්ණය වෙනස් කියන එකට. ඒතර ඒව අතරත් විවිධත්වයක් තියෙනවා. Plants grow not only on the terrestrial environments. දැන් බලුවහම ඒ තියෙන පරිසරයන් ගත්තාම ඒව අතරත් විවිධත්වයක් තියෙනවා. terrestrial මේ භෞමික පරිසරය විතරක් නෙමෙයි ශාක තියෙන්නේ. but also on aquatic ජලජ පරිසරයේ තියෙනවා. coastal වෙරළබඩ පරිසරයේ තියෙනවා. mangrove කියන්නේ කඩුලාන පරිසර පද්ධති වලත් මේ ශාක තියෙනවා. එතකොට මෙන්න මේ පික්චර් එකේ පෙන්වලා තියෙන්නේ අර අපි කතා කරපු දේවල් ටිකම තමයි based on morphological features, based on living environment එකට අපි කියන habitat එකක් කියලා. එක habitat වලට අනුව වෙනස් වෙනවා, විවිධත්වයක් තියෙනවා. based on nature මේ විදිහට විවිධත්වයක් තියෙන ශාකවල. ඒතරන අපිට assignment 1.6 එකේ කියලා තියෙනවා observe the plants in the environment. මේ පරිසරයේ තියෙන ශාක හොඳට නිරීක්ෂණය කරන්න. මොකටද? categorize them as plants, shrubs, trees and creepers. Draw their flowers, leaves, seeds, fruits, etc. to identify the diversity of plants. ඔන්න අපිට ශාකවල තියෙන විවිධත්වය හඳුනා ගන්න අපිට පොඩි පරීක්ෂණයක් කියලා තියෙනවා. මොකද්ද? පරිසරයේ තියෙන ශාක හොඳට නිරීක්ෂණය කරලා ඒව වර්ග කරන්න ඕන. මේවා පැලෑටියක්ද? මේ shrubsද පඳුරු වශයෙන් මේවා තියෙන්නේ. trees විදිහට ලොකු ගස් විදිහටද තියෙන්නේ. creepers වැල් විදිහටද තියෙන්නේ. මෙහෙම කියලා අපි categorize කරනවා, වර්ගීකරණය කරගන්න. එතකොට අපි ඊට පස්සේ අඳින්න ඕන මේවයි flowers මොන වගේද? පත්‍ර leaves මොන වගේද? seeds බීජ මොන වගේද? ඒවේ ඵලය මොන වගේද? ඒ වගේ හොඳට ඇඳලා අපි මේ විවිධත්වය නිරීක්ෂණය කරනවා. අනික තමයි අපිට දීපු assignment එක. එතකොට අපිට තියෙනවා diversity of animals. මේ සත්තු අතරේ තියෙනවා විවිධත්වයක්. The following figure shows that there is a vast diversity among animals too. මෙන්න මේ figure එකෙන් අපිට පේනවා මේ විදිහටම සත්තු අතරත් ලොකු විවිධත්වයක් තියෙනවා කියලා. එතකොට මොකද්ද? based on living environment. එයාලත් habitat එක අනුව වෙනස්. terrestrial භෞමික පරිසරයේ ඉන්නවා. aquatic ජලජ පරිසරයේ ඉන්නවා. air එකෙත් ඉන්නවානේ birds වගේ air එකෙත් ඉන්නවා. ඒතර based on the feeding mechanism. හරිද? භෝජන මේ ආහාර ගන්න විදිහ අනුව මේගොල්ලන් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ chew and swallow. විකලා ගිලින අය ඉන්නවා. swallow without chewing. විකන්නේ නැතුව ගිලින අය ඉන්නවා. chew and suck. හරිද? උරා බොන අය ඉන්නවා. විකල කන අය ඉන්න. එහෙම මේගොල්ලන්ගේ ෆීඩින් මෙකැනිසම් එක අනුවත් මේගොල්ලන් විවිධත්වයක් පෙන්වනවා. එතකොට ඇනිමල්ස්ලා ගත්තම type of food මේගොල්ලන් මේ කන ආහාරය මතත් වෙනස් වෙනවා. ඒ මොකද carnivoresලා ඉන්නවා. හරිද? මේගොල්ලන් මාංශ භක්ෂකයි. මස් විතරයි කන්නේ. omnivoresලා ඉන්නවා. මියාලා දෙකම කනවා. ශාක සහ සත්තු. ඊට පස්සේ herbivoresලා. ශාක ඒ විදිහට. එතකොට based on external characteristics. බාහිර ලක්ෂණ මතත් අපිට මේලාව වර්ගීකරණය කරන්න පුළුවන්. මොකද color එක, shape එක, appendages, උපාංග විද, පාට, හැඩය අන්න. එතකොට based on the mode of locomotion. සංචරණය වෙන විදිහ අනුව අපිට මේගොල්ලන්ව වර්ගීකරණය කරන්න පුළුවන්. මොකද සමහර අය walking, swimming, flying, creeping මේක අපි කයින් ඉගෙන ගත්තා මේගොල්ලන්ගේ locomotion විදිහ. ඔන්න ඔය විදිහට සත්තු අපිට වෙන් කරන්න පුළුවන්. You will learn more about the diversity among animals and plants in your upper grades. වලට ඉහළ පන්ති වලට යද්දී මේ විවිධත්වය ගැන ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. Diversity among animals and plants is a very important factor for the environment. මේ වගේ විවිධත්වයක් තියෙන එක, ශාක සහ සතුන් අතර විවිධත්වයක් තියෙන එක ඉතාම වැදගත් සාධකයක්.
it increases the beauty of the nature too. මේක විවිධත්වයක් තියෙද්දි මේක මේ පරිසරයේ ලස්සනත් වැඩි කරනවා. එකම වගේ අය නෙමෙයි. විවිධ විදිහ අය ඉන්න නිසා. So it is our responsibility to care for and conserve the animals and plants. මේක නිසා මේක අපේ වගකීමකුත් වෙනවා. අපි මේ ඉන්න මේ පරිසරයේ ඉන්න සත්තු, ශාක සංරක්ෂණය කරගන්න එක අපේත් වගකීම. So you must not discharge harmful materials to the environment. ඒ නිසා අපි පරිසරයට අහිතකර දේවල් බැහැර කරන්නේ නැහැ. Hence you too can take part in protecting the wonder of the nature. මේ විදිහට අපිට පුළුවන් මේ පරිසරයේ තියෙන අසිරිය තවදුරටත් රැකගන්න. එතකොට අපිට ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා. Study some plants and animals and identify the differences between them. අපිට මේ ශාක සහ සත්තු ගැන අධ්‍යයනය කරලා ඒගොල්ලන් අතර තියෙන වෙනස්කම් මොනවද, differences මොනවද කියලා මෙන්න මේ විදිහට grid එකකට දාලා පෙන්වන්න කියලා තියෙනවා. ඒ විදිහට හදපු එක තමයි මේ තියෙන පොතේ තියෙනවා අපිට characteristics of plants, characteristics of animals. ශාකවල ලක්ෂණ, සත්තුන්ගේ ලක්ෂණ. එතන මේ වෙනස්කම් තමයි plants grow fixed to the ground. They do not show locomotion but show movements. දැන් කලින් ඉගෙන ගත්ත මේ ශාක තියෙන්නේ පස්සට fix වෙලා. නේද? එතකොට ඒවා මේ locomotion මේ කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්න බෑ. නමුත් චලන පෙන්වනවා. සංචලනයක් වෙන්නේ නැහැ. එතකොට හැබැයි සත්තු අපි show locomotion. සත්තු එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්න පුළුවන්. Produce their own food by photosynthesis. Hence their autotrophy. ශාක විසින් එයාලට අවශ්‍ය ආහාරය යාලම නිෂ්පාදනය කරගන්නවා ප්‍රභා සංශ්ලේෂණය හරහා. ඒ නිසා යාලා ස්වයං පෝෂී කට්ටියක්. එතකොට do not produce their own food, depend on other plants and animals for food. Hence they are heterotrophic. එතකොට සත්තුන්ට බෑ යාලට අවශ්‍ය ආහාරය යාලම නිපදවා ගන්න. ඒතර යාලා ශාක මත තවත් සත්තු මත රඳා පවතිනවා. ඒ නිසා යාලා විෂම පෝෂී. The chlorophyll is present within the cells. මේගොල්ලන් ප්‍රභා සංශ්ලේෂණය photosynthesis කරන නිසා මේගොල්ලන්ගේ chlorophyll අඩංගු වෙනවා. ඉතින් මේ සත්තුන්ගේ chlorophyll නැහැ. ඒ වගේම growth is visible during the entire lifespan. Thus growth is unlimited. ඒ වගේම ශාකවල හැම කාලෙම ඒගොල්ලන්ගේ ජීවිත කාලය පුරාවටම වර්ධනයක් වෙන්න ගන්න. ඒ නිසා වර්ධනය අසීමිතයි. ලිමිට් වෙන්නේ නැහැ. හැබැයි සත්තු growth in animals visibly stops after a certain period of time. එක්තරා කාලයකදී ඒගොල්ලන්ගේ වර්ධනය නවතිනවා. මේ තියෙන්නේ ඒක chart එකකින් පෙන්නලා තියෙනවා growth එක. මෙන්න මේ විදිහට පොඩි කාලේ ඉඳලා මෙන්න මෙහෙම යම් කිසි තැනකට එනකම් වර්ධනයක් කරන. එතනින් එහාට limit. එතනින් එහාට වර්ධනයක් වෙන්නේ. හැබැයි ශාක පොඩි කාලේ ඉඳලාම මෙහෙම දිගටම වර්ධනයක් වෙනවා. දැන් මේක උදාහරණයක් ගත්තොත් දැන් මේ ගහක අත්තක් කැඩුනා. එතකොට එතනින් ආයිමත් වර්ධනය වෙනවා. හැබැයි අපේ අතක් කැඩුනා මෙතනින්. ආයි වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන ලිමිට් මේ සත්තුන්ට තියෙන limited growth. ඊට පස්සේ dichotomous key. දෙබෙදුම් සූචි. It is very easy to use dichotomous keys to classify and identify organisms. මේ දෙබෙදුම් සූචි කියන ඒවා පාවිච්චි කරන්නේ අපි ජීවීන්ව වර්ගීකරණය කරන්න. හරිම පහසෙන් වර්ගීකරණය කරන්න පුළුවන් මෙයාලා. Categorization of organisms using the presence or absence of a characteristic feature is known as a dichotomous key. එතකොට ජීවීන්ගේ තියෙන යම්කිසි ලක්ෂණයක් මත තමයි මේ දෙබෙදුම් සූචියේ වර්ගීකරණයක් කරන්නේ. එතකොට ඒ ලක්ෂණය මේ සත්‍යයේ තියෙනවද නැද්ද කියන එක මත තමයි මේ වර්ගීකරණය සිද්ධ වෙන්නේ. It is more suitable to use external features that can be easily observed. මේ නිසා අපිට මේක අපිට බාහිරව පේන තියෙන ලක්ෂණයක් මත සිදු කරනවා නම් මේක ගොඩක් හොඳයි. Following figure shows how a dichotomous key is used to classify and identify some leaves. එතකොට අපිට පල්ලෙහායි පෙන්නලා තියෙනවා කොහොමද සත්තු සහ ශාක සහ සත්තුන්ව වර්ගීකරණය කරලා තියෙන මේ dichotomous key එකක් පාවිච්චි. එතකොට මෙතන තියෙනවා එක එක වර්ගයේ leaves. පේනවද? මේ leaf එකේ tip එකක් තියෙනවා. මේක වෙනස්. මේක කොස්කොලයක් වගේ මෙහෙම රවුමට තියෙනවා. මේක අක්කපාන වගේ කොලයක් මෙහෙම රැලි වගේ තියෙනවා. ඒතර මේක
ඇවිල්ලා පත්‍රිකාවලට බෙදිලා. මේකත් එහෙම. පත්‍රිකා ගොඩක් තියෙනවා. ඔන්න අපි මෙයාලගේ පේන බාහිර ලක්ෂණයක් අරගෙන මෙයාලව කොටස් දෙකකට වෙන් කරනවා. කොහොමද? leaves with leaflets. මුලින්ම ගත්තා අපි අපිට හොඳටම පේන්න තියෙන්නේ මෙන්න මේ පත්‍රිකා තියෙන ඒවා තියෙනවා සිංගල් ලීව් එකක් විදිහට තියෙන ඒවා තියෙනවා. ලීෆ් එකක් විදිහට තියෙනවා තියෙනවා. එතකොට leaves with leaflets. පත්‍රිකා තියෙන පත්‍ර මොනවද? පත්‍රිකා නැති පත්‍ර මොනවද? මේ presence එකයි absence එකයි. මේකේ පත්‍රිකා තියෙනවා. මෙන්න මේ දෙන්නගේ පත්‍රිකා තියෙනවා. මේ අනිත් අයගේ නැහැ. එතකොට ඒ දෙන්නව අපි එක්කෙනෙක් වෙනකම් බෙදාගෙන එනවා. මොකද්ද? පත්‍රිකා තියෙන අය ආයි වියදන්න පුළුවන්. leaflets are divided at one place. මෙයාලගේ පත්‍රිකා මෙන්න මෙයාගේ පත්‍රිකා එක ප්ලේස් එකකින් බෙදිලා තියෙනවා. හැබැයි මෙයාගේ විවිධ තැන් වලින් මෙහෙම තියෙන්නේ. විවිධ තැන් වලින් බෙදිලා තියෙනවා. එතකොට මේ තුන ඊට පස්සේ අපි අරගෙන එකක් වෙනකම්ම බෙදාගෙන යනවා. මේ තුනේ මොකක්ද තියෙන්නේ? leaves with a pointed tip. මෙන්න මෙයාට තියෙන pointed tip එක. ඔන්න අපි ගත්ත ඒ ලක්ෂණය. ඒ ලක්ෂණය තියෙන්නේ මෙයාට විතරයි. ඉතුරු දෙන්න අර absence එක leaves without a pointed tip. ඒ දෙන්න මේ පැත්තට දැම්මා. මේ දෙන්නවත් අපි නැවත බෙදන්න ඕන. එතකොට මේකෙන් හොඳටම අපිට පේන්න තියෙනවා මෙයාගේ තියෙන්නේ wavy blades, මෙයාගේ තියෙන්නේ හොඳට රවුමට තියෙන එක. එහෙනම් අපි ඒක ගන්නවා. ඒක තියෙන එක්කෙනාව ගන්නවා. leaves with wavy blades. මෙය. ඒකේ absence එක අපි ගන්නවා. leaves without wavy blades. ওই විදිහට අපි මේ ශාක පත්‍ර ඩයිකොටමස් කී එකක් කරහා වෙන් කරගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ සත්තුන් ওই විදිහට බෙදලා. ඔන්න අපිට ලැබිච්ච සත්තු තමයි parrot, earthworm, dog, centipede, deer, crow. එතකොට මේ කට්ටිය බැලුවාම අපිට පේනවා හොඳට මෙතන කුරුල්ලෝ ඉන්නවා. එතකොට පණෝ වගේ ඉන්න අය ඉන්නවා. කකුල් තියන අය ඉන්නවා. මම පේනවා. එතකොට ඔන්න එහෙනම් අපි මේක කොටස් දෙකකට බෙදනවා. මුලම එක විදිහට with 4 legs. මෙයාලගෙන් කාටද කකුල් 4ක් තියෙන්නේ. මෙයාලගෙන් කාටද කකුල් 4ක් නැත්තේ. අර ලක්ෂණයෙම විරුද්ධ එකයි අපි මේ පැත්තට ලියන්නේ. absence එක. කකුල් 4ක් තියෙන්නේ dogට, deerට, මොවටයි බල්ලටයි. so without 4 legs අනිත් ඔක්කොම. ඊට පස්සේ මෙන්න මෙතන දෙන්නෙක් ඉන්න හින්දා මෙයාලා එක්කෙනෙක් වෙනකම් බෙදනවා. මොකද්ද? මේ දෙන්නගේ තියෙන ප්‍රධානම අපිට පේන්න තියෙන දේ තමයි with antlers, without antlers. අං තියෙනවා, අං නැහැ. ඔන්න මුවා මේ පැත්තට දැම්ම, බල්ලා මේ පැත්තට දැම්ම. ඔන්න මේ පැත්ත හරි. ඊට පස්සේ දැන් මෙයාලව බෙදනවා. මෙයාලගෙන් ගත්තම මෙතන ඉන්න කට්ටියක් පියාපත් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන අනිත් පැත්තට දානවා අපි පියාපත් නැති. ක්‍රෝටයි පැරට්ටයි පියාපත් තියෙනවා. ඔන්න මේ දෙන්නම අපි ආයෙත් කෙනෙක් වෙනකම් බෙදනවා. කොහොමද? with a curved beak. මේ පැරට්ට තියෙන්නේ මෙන්න මෙහෙම curve වෙච්ච beak එකක්. මෙහෙම වෙච්ච එක. හැබැයි ක්‍රෝට තියෙන්නේ මෙහෙම එකක්. එහෙනම් with a curved beak parrot. without curved beak crow. ඊට පස්සේ පියාපත් නැති අය ගත්තා. එතන දෙන්නෙක් ඉන්නවා. ගැඩවිලා ඉන්නවා පත් අය. එහෙනම් එයාලගෙන් අපි බෙදනවා with legs, without legs. ගැඩවිලාට පාද නැහැ. මේ පත් අයට පාද තියෙනවා. ඔන්න ඔය විදිහට අපි ඩයිකොටමස් කී එකකින් ක්ලාසිෆයි කරන්න පුළුවන්. එතකොට අපිට ඔන්න ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා assignment 1.7 එකේ select 6 plants from the school garden and prepare a dichotomous key to classify them. Show your dichotomous key to your teacher. ඔන්න පාසල් වත්තෙන් ශාක 6ක් හොයාගෙන පැලෑටි 6ක් හොයාගෙන මේ ඩයිකොටමස් කී එකට දාලා පෙන්වන්නයි තියෙන්නේ. මේකේ සමරි එක තමයි මේ පාඩමේ සාරාංශය තමයි there are living things as well as non-living things in our environment. අපේ පරිසරයේ ජීවීන් සහ අජීවීන් ඉන්නවා. ඒතර organisms can be classified into 3 major groups. ප්‍රධාන කොටස් 3කට ජීවීන්ව වර්ගීකරණය කරන්න පුළුවන්. මේ කියන්නේ plants, animals and microorganisms. ශාක, සත්තු, ශුද්‍ර ජීවි. ඊට පස්සේ growth, nutrition, respiration, movements,
and reproduction are the main characteristics of living organisms. ජීවීන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි growth එකක් වෙනවා, වර්ධනයක් වෙනවා, nutrition පෝෂණය, respiration ශ්වසනය, ඊට පස්සේ movements චලන, reproduction ප්‍රජනනය. There are many differences between plants and animals. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත වෙනස්කම්. ශාක සහ සත්තු අතර තියෙන වෙනස්කම්. There is a vast diversity among animals as well as among plants. ඒ වගේම සත්තුන්ගේ අතර සහ ශාක අතර ලොකු විවිධත්වයක් තියෙනවා. ඒක අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත dichotomous key can be used to classify and identify plants and animals. ශාක සහ සත්තු අපිට වර්ගීකරණය කරන්න පුළුවන් බාහිර ලක්ෂණ දාගෙන dichotomous key එකක් හරහා, දෙබෙදුම් සූචියක් හරහා.